ඔබතුමා අනාවැකි දක්වනවා මම දැක්ක මේ ප්‍රබල බුද මාරුවක් ලංකාවේ දේශගුණය කාලගුණය සහ මේ සියලු දේවල් කරකවල අතහැරියා වගේ වෙන්න පුළුවන් කියලා ඔබතුමා මම දැක්ක යම් තැනක මතයක්. ඔව් මම සාමාන්‍ය වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒක වෙනවා කියලා තමයි කියන්නේ. ඒක මගේ හැටි එහෙම තමයි. මොකද ගොඩක් දෙනෙක් දන්නවා මම කෙලින් කතා කරන කෙනෙක් වෙනව නම් වෙනවා මරනවා නම් මරනවා හරිනවා වර්ධිනවා වර්ධිනවා. ඒක මගේ ක්‍රමවේදය. ඒ නිසා මම නැවත කියනවා ලංකාව සෙනසුරු මේ මොහොතේ විශ්ව ධර්මයට අනුගතව සෙනසුරු රැඳිලා ඉන්නේ දෙවැන්නේ. දෙවැන්න කියලා කියන්නේ මීන ස්ථානේ ජලජ රාශිය. අර මාළුව නිසා කට නිසා නසා ගන්න. ඒ වගේම තමයි නීති ස්ථානේ ජලජ රාශිගත ස්ථානේ දිට්ටුව එනකොට සෙනසුරු වක්‍රේ ගලවගෙන ගිය තැන. අර නොවැම්බර් මාසයේ 27 28 29 දැන් සෙනසුරු ග්‍රහය ඔහම චලිත වෙලා එනකොට ඒකම බුද කියන්නේ ජලය ස්තරයට අයිති ග්‍රහයෙක්. බුද අයිති මානස ප්‍රඥාව බුද්ධිගෝචර බව සහ මානසික පසුබිම. මේ අප්‍රේල් මාස 11 වෙනිදා සිදුවන බුදගේ වෙනස් වීමත් එක්කම අප්‍රේල් මාස 11 වෙනිදා සිද්ධ වෙනකොට අප්‍රේල් මාසේ 9 10 ඉඳන්ම යම් විදිහකින් රට අභ්‍යන්තර තුළ යම් ගැටලු සහිත භාවයන් නැවත මතු කරනවා. ඒ හේතුව මිනිසුන්ගේ ප්‍රඥා ගෝචර බව සහ කැළඹීම් සහිත ස්වරූපයක් නැවත මතු කරන කාලයක් වෙනවා. ඒක ආර්ථිකම වශයෙන්, සැලසුම් වශයෙන් සහ පරිපාලන වශයෙන් යම් ගැටලු කීපයක් එනවා. ඒ අප්‍රේල් මාසේ 9 10 බුද මාරුවීමට ප්‍රථම පැය 48කට කාලේ ඉඳන්. ඒ කියන්නේ සාමාන්‍ය අපි ගණනය කරන පැය 48කට කාලේ ඉඳන්. ඊට පස්සේ බුද මාරු වෙලා අප්‍රේල් මාසේ ඔය කියන සිංහල අවුරුද්දෙන් පස්සේ දින හරියටම ඒ කියන්නේ අප්‍රේල් මාසේ 11 වෙනිදා බුද වෙනස් වෙලා දින ප්‍රමාණය ගත්තොත් දින හරියටම 6කට පස්සේ කියන්නේ අප්‍රේල් මාසේ 17 කියන දවසේ එනකොට පරිසරයේ වේගෙන් වෙනස් වෙනවා තවදුරටත්. එහෙනම් මේ වෙනස් වීම එක්ක බලද්දී බුධ ග්‍රහයාගේ මේ වෙනස් වීම ටික සියල්ල ඇති වෙන්නේ අනාගතය හා සම්බන්ධයෙන් ලංකාවේ තුල ලොකු කැළඹීම් ස්වභාවයක් ජලජ රාශි තුල ඇති කරමින්. ඒ නිසා අපිට ආපහු මැයි ජූනි ජූලි වෙද්දී කුණාටු සහිත ඒ වගේම තමයි කැළඹීම් සහිත සහ ආපහු අර යම් විදිහකින් ගම් වතුර ප්‍රශ්න ඒ වගේම තමයි ආර්ථික වශයෙන් හා අපි වගාවල තියෙන අපේ ගොවින්ට පීඩා දෙන තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ගොවින් මේ මොහොතේ පීඩාවෙන් ඉන්න ඔවුන්ගේ වී වලටවත් සහතික මිලක් නැතුව අපි හැබැයි කතාවට කිව්ව නම් ඉතින් නිර්ධන පාන්තික ජන රජයක් තුලදී ගොවින්ට හොඳ සහනයක් අවස්ථාවක් වගාකරුවන් හොඳ අවස්ථාවක් ලංකාවේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ගොඩ නැගෙයි කියලා තමයි ගොඩක් දෙනෙක් බලන් හිටියේ. අදට අඩුම තරමේ ගොවියාට අපි රජකම දෙන්න පුළුවන් සුසු ක්‍රමයක් අපි නිර්මාණය කළේ. හැබැයි ගොවියාට අපි කියනවා අපි ජන කතාවටත් කියලා තිබ්බේ. ඉතින් එන්න මෙහෙම කතාවක්. ගොවියා රජකමන සුදුසුයි කියලා කිව්වේ මඩ සෝදාගත් කල. හැබැයි ඉතින් මේ වෙලාවේ නම් ගොවියාට අම්මුඩෙත් නැති වෙන්න යන විදිහට තමයි පරිසරය හැදිලා තියෙන නිසා ගොවින් පරිස්සම් කරගන්න. මොකද අපිට බත බුලත අපි කන බත්පත අපේ රටේ ණයක් නොවි දෙන්න පුළුවන් එකම කොට්ටාශය ඉන්නේ අපේ මේ උදාරතර ගොවි මහත්වරු. ඒ නිසා අපි ඒගොල්ලන්ට ආදරය කරන්න ඕනේ, උන් රැක ගන්න ඕනේ. ඔවුනුත් මේක දාමලා ගහලා ගියොත් දවසක අපිට තවත් යැපුම් ආර්ථිකයක් ජාත්‍යන්තරයෙන් ගන්න වෙයි. විශේෂයෙන්ම එළවලු ටිකටත් පිටරටින් ගේන්න වෙයි. හාල් ටිකත් පිටරටින් ගේන්න වෙයි. මොකද මේකේ අර දෙවෙනි අතරමැදියා පවණක් ලංකාවේ පෝෂණය වෙලා හරියන්නේ නැති බව රාජ්‍ය පරිපාලකයා තාම තේරුම් ගන්න නැති නිසායි මම මේ කියන්නේ.